අවුරුද්ද දැක්ක අපි නොදැක්ක රමණීය ශ්‍රී ලංකාව. අපි අපේ සංචාරක ආයතනයේ සාමාන්‍යයෙන් අපි කරන්නේ අපි මුලින්ම අපි යන විශේෂයෙන් පිටරට දේශීය විදේශීය අපි මුලින්ම ගිහිල්ලා අපි ඒක එක්ස්පීරියන්ස් කරනවා. එක්ස්පීරියන්ස් කරලා ඊට පස්සේ තමයි අපේ සංචාරකයින්ට අපි මේ අත්දැකීම් ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේකේ අපිට බලා ගන්න පුළුවන් මොකක්ද ඒ අත්දැකීම කියලා. අපි කණ්ඩලම් ප්‍රදේශයේ හෝටලයකත් විශේෂ අත්දැකීමක් ලබා දෙන්න. අපේ ඉන්න සංචාරකයෝ එහෙම කැමතියි. එක හෝටල් වල වෙනත් අත්දැකීම්. අපි දැන් ගියා ගල්ඔය වයිල්ඩ් ග්ලෑම්පින්. කැම්පින් නෙමෙයි ග්ලෑම්පින් අත්දැකීමක් දීලා තියෙනවා. ඒ වගේ මෙතනත් වෙනම අත්දැකීමක්. And the sun gonna shine on a brand new day. Must be somewhere. Welcome me into the fold. ඇත්තටම අපි මේ සංචාරයේදී භාවිතා කරන හෝටලය අඹයාලුව හෝටලය. ඒකේ විශේෂත්වයක් තියෙනවා. අඹයාලුව හෝටලය කියන්නේ සියලුම හෝටලේ කාර්ය මණ්ඩලයේ කාන්තාවන්. ඇත්තට මේ හෝටලේ තේමා පාඨයේ කාන්තාවන් සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කිරීම සහ සවිබල ගැන්වීම. ඉතින් එතනට ගියාම අපේ සියලුම අංශවල ඉන්නේ කාන්තාවන්. ඉතින් ඒක තමයි විශේෂත්වය. අපි අපේ සංචාරකයන්ට ඒ විශේෂත්වය ලබා දෙනවා. කාන්තාවන් පමණක් සිටින හෝටලයකට නවත්තන්ගෙන ඒගොල්ලන්ගේ සත්කාර ලබා ගැනීම මේක ආසියාවේ තියෙන එකම කාන්තාවන් පමණක් සිටින හෝටලය. ඔයගොල්ලන්ගේ එහෙනම් දැක්කා අපේ සංචාරය පිළිබඳව. ඉතින් අපි දෙන හෝටල් පහසුකම් පිළිබඳව දැක්කා. ඉතින් මේ වගේ සංචාරයකින් අපි ඔයගොල්ලන්ගේ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා සියලු දෙනාට ධනංජය ට්‍රැවල්ස් එකේ එක්ක අහුවෙන්න. මම ලහිරු.